ගරු එරංග වීරරත්න නියෝජ්‍ය ඇමතුමා ඔබතුමාට විනාඩි 24ක් කාලයක් ලැබෙනවා. ස්තුති ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමියනි. අද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැශීෂ දෙකක් 186 සහ 187 යටතේ 227 යටතේ මුදල් වෙන්කොට ඇති අංගයන් විවාදයට භාජනය කරන අවස්ථාවේ පිළිතුරු කතා කරන්න මම මේ බලාපොරොත්තු වෙනවා. මේ අමාත්‍යංශයේ කරන ප්‍රධාන කතාවට එන්න ප්‍රථම මම හිතන්නේ මම විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ නැගුණු චෝදනා සහ යෝජනා පිළිබඳව මම පොඩි විග්‍රහයක් කරන්න කැමතියි. ප්‍රධාන වශයෙන්ම ආවා මේ ඩිජිටල් ID එක ගැන කතාවක්. එකක් තමයි සමහරු කියනවා මේ ඩිජිටල් ID එක අවශ්‍යයි ලංකාවට. මොකද අපිට හරියට නිවැරදිව අපේ පුරවැසියන් අඳුනා ගැනීම කරන්න අවශ්‍යයි. මේ තියෙන දූෂණ වංචා වගේ දේවල් නැති කරන්න. සමහරු කියනවා මේ ඩිජිටල් ID එක හරහා පුරවැසියන්ගේ අයිතිවාසිකම් නැති වෙන්න පුළුවන්. ඩේටා මංකොල්ලයකට යන්න පුළුවන්. මේ ඩේටා විකුණන්න පුළුවන්. ඉන්දියාවට ඩේටා යනවා. ඒ වගේ කියලා විශාල අභූත චෝදනාටයක් නගන ස්වරූපයක් අද පාර්ලිමේන්තුවේ උද්ගත වුණා. මම දකින්නේ මේක ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ මොවුන්ගේ නොදැනුවත්කම. මොකද මේක තාක්ෂණික කාරණයක්. මේ ඩිජිටල් ID කියන්නේ මොකක්ද කියන එක සහ මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක දැන ගැනීමට යම්කිසි තාක්ෂණික අවබෝධයක් සහ වෙන්නේ කොහොමද කියන අවබෝධයක් ගන්න උනන්දුවක් තියෙන්නත් ඕන. මොකද මේ ID එක නුසුදුසුයි කියන කිසිම කෙනෙක් අපේ මේ දක්වා තිබ්බ අමාත්‍යාංශ උපදේශන කාරක සභාවකටවත් ඒ වගේම අපි ඊයේ තිබ්බා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ගැන වර්ක්ෂොප් එකක් කරා. ඒකට අපේ විපක්ෂයේ හොඳ මන්ත්‍රීවරු කීප දෙනෙකුත් ඇත්තටම ඇවිල්ලා හිටියා. ඒ අයගෙන් හොඳ අදහස් යෝජනා එමත් ආවා. ඒ එකකටවත් ඉන්නේ නැතුව කිසිම දැනීම තාක්ෂණික හරි කිසිම දැනීමක් නැතුව මෙතන ඇවිල්ලා නිකන් බොරුවට කතා කිරීමක් තමයි මම අද දැක්කේ. ඒ කරුණ හරහා ප්‍රධාන වශයෙන් මම දකින්නේ මේ විපක්ෂයේ මන්ත්‍රීවරු උත්සාහ ගන්නවා සමාජයට වැරදි අවබෝධයක් ඇති කරන්න, ඕන් බිය ගන්නවන්න සහ මේක පටු දේශපාලනික අරමුණු මේ උදා ගන්න උත්සාහයක් විදිහට තමයි මම දකින්නේ. මෙතන ඉන්න සමහර මන්ත්‍රීවරු කිව්වා ඒ කට්ටියගේ ආණ්ඩුව කාලේ ඒ කට්ටිය උත්සාහ කරගන්න බැරි වුණා. ඒකන්ද ඕන් කියනවා අපිට හරි මේක හරියට කරන්න කියලා. මොකද ඕන් කියන්නේ ඔවුන් කර උත්සාහයත් සමහරු ඒ ආණ්ඩුවල කකුලෙන් ඇද්දා එක මේ රාජ්‍ය ආයතනවල සහ එක ඉන්න ඇමතිවරු ඒව කට්ටිය මේක කරන් දුන්නේ නැහැ. ඒක හන්දා මේක කරන එක රට අවශ්‍යයි. ඒක හන්දා අපට කරන්න. මොකද ඔවුනුත් පිළිගන්නවා මම දකින විදිහට ජාතික ජනබලවේග ආණ්ඩුවෙන් විතරයි මේක කරන්න පුළුවන්. මොකද මේ ඉන්න කණ්ඩායම ඇවිල්ලා එකවන්ව එක අරමුණක් කරා වැඩ කරන කණ්ඩායමක්. මොකද අපි දන්නවා මේක හොඳ නායකත්වයක් එක්ක එන ආණ්ඩුවක්. ඒ කරන රජයේ වැඩපිළිවෙල සාර්ථක කරන්න පුළුවන් කියන එක මම හිතන්නේ සියලු දෙනාටම ඒකෙන් විශ්වාසයක් තියෙනවා. ඉතින් මේ ඩිජිටල්කරණය කරන්න පුළුවන් අපේ ආණ්ඩුවට විතරයි හරියට. මොකද අපේ ආණ්ඩුව පුළුවන් හැම අමාත්‍යාංශයක්ම බලාපොරොත්තු වෙනවා මේ කරන ඩිජිටල්කරණය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය හරහා එහි නායකත්වය හරහා සිද්ධ වෙන්න ඕන කියන එක ඒ හැම අමාත්‍යාංශයක්මත් අනිකුත් අමාත්‍යාංශයක්මත් ඒ වගේම අනිකුත් මේ ආයතනත් පිළිගන්න කාරණයක්. නමුත් මම පොඩ්ඩක් සඳහන් කරන්න ඕන මේ මෙතනදී ආවා මේ ඩිජිටල් මේ අපේ ගන්න බයෝමැට්‍රික්ස් data ඒ කියන්නේ ඒවා නැති වෙන්න පුළුවන්. ඒවා කවුරු හරි හැක් කරලා ගන්න පුළුවන්. සහ ඒවට ඉන්දියාවට ඇක්සස් තියෙනවා. සහ ඒක ආණ්ඩුව පුළුවන් ඒ බයෝමැට්‍රික්ස් data පාවිච්චි කරලා එක කට්ටිය වැරදි වලට අසු කරන්න පුළුවන්. එහෙම කියලා ලොකු චෝදනාවක් ආවා. ඒක තනිකරම තාක්ෂණ දන්නේ නැතිකමෙන් කරන අබුද චෝදනාවක්. මොකද බයෝමැට්‍රික්ස් කියන්නේ මේ බයෝමැට්‍රික් උදාහරණයක් විදිහට ගත්තොත් ෆින්ගර්ප්‍රින්ට් එක දුන්නට පස්සේ ඒක ඩේටාබේස් එකේ සේව් වෙන්නේ හැෂ් කෝඩ් එකක් විදිහට. ඒක යනවා එක පැත්තකට විතරක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කේතයක් හරහා ගිහිල්ලා ඒ කේතය තමයි අන්තිමට ඩේටාබේස් එකේ ලියවෙන්නේ. ඒ කේතය කිසිම විදිහකින් ආපස්සට හරවලා ඒක බෑග් ෆින්ගර්ප්‍රින්ට් එක හදන්න.
නමුත් මේක කොච්චර අපි එළිය කියලා තිබ්බත් කොච්චර කට්ටිය පිළිගත්තත් සමහරකට මේ අද කතා කරපු සමහර മന്ത്രിවරුන්ගේ ඔළුවට යන්නේ නැතුව ඇති. මොකද ඒ മന്ത്രിවරුන්ගේ මොලේ ප්‍රමාණය අපිට හිතා ගන්න පුළුවන් ඒ අරුව. ඒක හන්දා මම අපි පොඩි කාලේ ඉස්කෝලේ පාසලේදී ඉගෙන ගත්ත පොඩි උදාහරණයකින් මම හිතනවා ඒක පැහැදිලි කරන්න ගියොත් ඒ කට්ටියගේ ඔළුවට යයි කියලා. අපි උදාහරණයක් විදිහට ගමු සැමන් ටින් මාළු. එතකොට සැමන් මත්ස්‍ය එක මැෂින් එකක් තියෙනවා. ඒකට සැමන් මත්ස්‍ය දැම්මට පස්සේ කැපිලා කොටලා ගිහිල්ලා අන්තිමට එහා පැත්තෙන් සැමන් ටින් එකක් එළියට එනවා. නමුත් කවුරු හරි සැමන් ටින් එක හොරෙක් අරන් ගිහිල්ලා ඔහු උත්සාහ ගත්තොත් මේකෙන් සැමන් මත්ස්‍ය හදන්න පුළුවන් කියලා ඔහුට කවදාකවත් සැමන් මත්ස්‍ය හදන්න බෑ. මොකද සැමන් ටින් එක ඇතුලේ ඉන්නේ මත්ස්‍යයක් නෙමෙයි. ඒ මත්ස්‍යගේ එක කෑලි එක මැස්සු කුඩගක කෑලි එකක ටින් එක තියෙන්න පුළුවන්. ඒක අන්දා කිසිම විදිහකින් ආපහු සැමන් මත්ස්‍යයක් හදන්න බෑ. ඉතින් අන්න ඒ වගේ තමයි මේ කියන ඩිජිටල් කරණයේදී මේ ඩිජිටල් බයෝමැට්‍රික්ස් වල ගිහිල්ලා අන්තිමට ඩේටාබේස් එකේ සේව් වෙන හැෂ් කෝඩ් එක. ඒක අන්ද කවදාකවත් මේක ආපස්සට අරගෙන මේක ෆින්ගර් ප්‍රින්ට් එකක්වත් මූණේ ඇදරුවවත් ඒ වගේම අයිරිස් ස්කෑන් එකක්වත් හදන්න බෑ. ඒක හදලා ඉවරලා වැරදි දෙයකට පාවිච්චි කරන්න බෑ. මම කියන්නේ ඩේටා ලීක් එකක් වුණත්. නමුත් අපි අපේ අමාත්‍යාංශයෙන් සහ අපේ අමාත්‍යාංශ යටතේ තියෙන අනිත් ආයතන SLSET ආයතනය හරහා අපි බලාපොරොත්තු වෙනවා මේක උපරිම security ඉම්ප්ලිමන්ට් කරලා මේක හොඳටම ආරක්ෂිත පද්ධතියක් කරන්න. ඒ අනුව කවදාකවත් මේකේ data එළියට යන්නේ නැහැ කියන එක අපි වගපලා ගන්න හැම උත්සාහයක්ම හැම පියවරක්ම ගන්නවා. ඒ වගේම මේකේ තව එකක් ආවා. මේ දැන් ওই වෙබ්සයිට් සමහරකට හැක් කරනවා කියලා. ඒක අනුව සමහර විදියට ඒ කට්ටිය උපකල්පනය කරනවා මේ පද්ධතිය හැක් කරන්න පුළුවන් කියලා. නමුත් ඇත්තටම දැන් රජයේ තියෙන ලොකු ගැටලුවක් තමයි මේ ශ්‍රී ලංකා සර්ට් ආයතනයට උපදේශන දෙන්න පුළුවන් වුණාට එක security දේවල් වලට අනිත් රජයේ ආයතන වලට මේ ආයතනෙට බෑ ඒවා enforce කරන්න. ඒවා බලාත්මක කරන්න ඒ ආයතනයේ හැකියාවක් නැහැ. මොකද ඒ ආයතනේ හදලා තියෙන නීති රාමුව අනුව ඒ ආයතන පුළුවන් මේකට උපදෙස් දීමක් පමණයි. නමුත් අපි බලාපොරොත්තු වෙනවා එයින් ඔබට ගිහිල්ලා ඒක බලාත්මක කරන්න අනිත් ආයතන වලට මොකක් හරි ඩිජිටල් කාර්යයක් ඒ කට්ටිය කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම මේ කියන security methods implement වෙන්න ඕන, මේ measures ගන්න ඕන කියන එක ensure කරන්න අපි cyber security bill එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ bill එක ගෙනල්ලා ඉවරලා අපි බලාපොරොත්තු වෙනවා ඒ වෙබ්සයිට් එකක් වුණත් හැම security feature එකක්ම implement කරන්න ඕන කවදාකවත් හැක් නොවි තියාගන්න. ඉතින් අන්න ඒ වගේ අපේ සුබදායි පැත්තට ඒ වගේ වෙනස්කම් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ කතා කරා මේ මැඩ්‍රස් ප්‍රින්ටර්ස් ගැන. දැන් මැඩ්‍රස් ප්‍රින්ටර්ස් මේ ඩිජිටල් ID එකට අපි දන්නවා පහුගිය රජයකින් ඒ කට්ටිය දෙන්න හැදුවා මේ මැඩ්‍රස් ප්‍රින්ටර්ස් කියන ආයතනයට. නමුත් ඒක දෙන්න හැදුවේ පහුගිය රජය. ඒ කියන්නේ ලංකා රජය දෙන්න හැදුවේ. මේක කිසිම විදිහකින් මේ ඉන්දියානු අපිට ආධාර ක්‍රමයේ හරහා එන ඩිජිටල් ID එකට කිසිම විදිහකට සම්බන්ධයක් නැහැ. මොකද ඒක ලංකා රජයෙන් දෙන්න හදපු ප්‍රොජෙක්ට් අවෝඩ් එකක්. ඒක හන්දා මේක කිසිම සම්බන්ධයක් නැහැ. ඒ ඔක්කොම තනිකරම මේ බොරු ඇදලා අරගෙන බොරු බිල් එක මවාපාන්න ගන්න බොරු උත්සාහයක්. ඉතින් ඔන්න ඔය වගේ තමයි ඩිජිටල් ID ගැන කතා කරන්න තියෙන්නේ. සහ මම එකක් සඳහන් කරන්න කැමතියි. දැන් උදේම කතා කරපු විපක්ෂ මන්ත්‍රීවරයෙක් කිව්වා අපේ ජාතික ජන බලවේග ප්‍රතිපත්තිය ඉතාමත් හොඳයි කියලා. මම හිතන්නේ මම ඉතාමත් සතුටුයි ඒක හදන්න මුල් වෙච්ච කෙනෙක් විදියට ඒ කතාව අහන්න. මොකද අපේ ප්‍රතිපත්තිය ඇත්තනම ඉතාමත් හොඳින් අපි ඒක නිර්මාණය කරලා තියෙනවා. අපි සෑහෙන සාකච්ඡා තියලා සෑහෙන පරීක්ෂණ කළා අවුරුදු ගණනාවක් තිස්සේ ගත්ත උත්සාහයක් තමයි අපේ ජාතික ජන බලවේග ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තිය. ඉතින් ඒක මේ දැන් එයා කියනවා මේක මේ ආණ්ඩුවේ අපේ ප්‍රතිපත්තිය තිබ්බට මේ ඒ ප්‍රතිපත්තිය දැන් ක්‍රියාත්මක වෙලා නැහැ කියලා. නමුත් ඔහු දන්නේ නැහැ මේක මේ වර්ෂ 5ක ප්‍රතිපත්තියක් තමයි අපි එලි දක්වලා තියෙන්නේ. මේක මේ මාස 3කින් ඉම්ප්ලිමන්ට් කරලා ඉවර කරන්න ප්‍රතිපත්තියක් නෙමෙයි. ඒක අපි ක්‍රමානුකූලව වර්ෂ 5ක් දක්වා ඒකට අවශ්‍ය එක ටාගස් දීලා ඉම්ප්ලිමන්ට් කරන ප්‍රතිපත්තියක්. ඒක ක්‍රියාත්මක කරන්න අපි බැඳී සිටිනවා. ඒක කරන වැඩපිළිවෙලේ
ඩිජිටල් යටිතල පහසුකම් කියන එක ප්‍රධාන අංගයක් වෙනවා. ඒක කරනකොට ඒ ඩිජිටල් ID කියන එකට අපි ප්‍රමුඛ ස්ථානයක් දෙනවා. ඒක අන්දා මම අවධාරයෙන් කියන්න කැමතියි මේ කියන බොරු ප්‍රචාර දීලා නම් මේ ප්‍රොජෙක්ට් එක නවත්තන්න විදියක් නැහැ සහ අපි ඕන වෙලාවක ජනතාව ප්‍රොජෙක්ට් එක ගැන හරි අවබෝධයක් ඇති කරන්න අපි සීලම පියවර ගන්නවා. මේ එක කෙනාගේ මේ පට්ටු දේශපාලන අරමුණු උදෙසා මේ ජනතාව නොමග යවලා මේ කරන ඩිජිටල් මේ වැඩපිළිවෙල මේ කඩාකප්පල්කාරී කරන්න අපි කිසිම විදිහකින් උත්සාහ මේ කාටවත් අවස්ථාව දෙන්නේ නැහැ. ඊට පස්සේ සමහර කට්ටිය කිව්වා මේ ඇත්තටම අපේ තියෙන ඩිජිටල් අමාත්‍යාංශයේ ඒ කියන ස්ට්‍රක්චර් එක හොඳ මදි කියලා මේ ඩිජිටල් කරන්නේ හරියට කරන්න නම්. මොකද ඕන් කියන්නේත් ඕන් කරන්න හදපු එක ඩිජිටල් ක්‍රියාකාරකම් මේ දවස්වල එක කෙනා කකුලෙන් ඇද්දා කරන් දුන්නේ නැහැ. ඒක හන්දා මේ හැම අමාත්‍යාංශයටම වඩා අමාත්‍යාංශ හැම එකටම වඩා උඩින් ඉන්න පුද්ගලයෙක් කරා තමයි මේක සිද්ධ වෙන්න ඕන කියලා. නමුත් ඕන් සියල්ලක්ම අමතක කරලා තියෙනවා. මේ ඇත්තට මේ අමාත්‍යාංශයේ අමාත්‍යතුමා විදිහට ඉන්නේ ජනාධිපතිතුමා කියන එක. ඔවුන් එතුමා ඉන්නේ ඇත්තටම හැම අමාත්‍යාංශයකම අමාත්‍යතුමන්ලා සමතුමෙන්ලාට වඩා ඉහළ මට්ටමක. එතකොට ඒ කියන බලාධිකාරියත් එක්කම තමයි මේ අමාත්‍යාංශය අතරම ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ඔවුන් අමතක කරලා තියෙනවා මේ ජාතික ජන බලවේගය කියන එක. මේක සජබේවත් UNP-වත් පොහොට්ටුවත් නේ මේක ජාතික ජන බලවේගය. අපි ඇවිල්ලා මේක ජාතික ප්‍රතිපත්තියක් අනුව එකට වැඩ කරන කණ්ඩායමක්. ඒ කණ්ඩායමේ අපේ සියලුම අනිත් අමාත්‍යාංශ සහ අනිත් අමාත්‍යවරු අපේ අමාත්‍යාංශය මූලික කරගෙන මේ ඩිජිටල් කරන කාර්යය සිද්ධ කරනවා. ඒක අන්දා ඔවුන් ওই හිතන විදිහේ කකුලේ ඇදීමක් කකුලෙන් ඇදීමක්වත් ඒ වගේම මේක මගේ ඔයාලා එන්න එපා මේ අපේ වට ඇඟිලි ගහන්න කියලා එහෙම කියන වාතාවරණයක්වත් මේ තියෙන්නේ. ඉතින් ඔවුන්ගේ අත්දැකීම් අනුව එහෙම හිතුවට මම හිතන්නේ ඒක අපිට එච්චරම අදාළ වෙන්නේ නැහැ. සහ අනික තමයි අපි දැන් ওই ඩිජිටල් ID එක හදනකොට මේක PVC කාඩ් එකක් ගන්න ඇයි අපි ආපහු යන්නේ පොලිකාබනේට් කාඩ් එකක් දෙන්නේ ඇයි එහෙම කියලාත් සමහර මන්ත්‍රීවරු මෙතෙන්දී ප්‍රශ්න කරා. මම හිතන්නේ ඔවුන්ගේ ප්‍රශ්නේ නම් ඇත්තටම මේක ඒ කියන්නේ අපිට හරි මේ අදහසක් දෙන්න කිව්වා වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ඒකෙත් අපි බලන්න ඕන දැන් මේ PVC කාඩ් එකක් මීට අවුරුදු කීපයකට පෙරත් උත්සාහ අරන් තියෙනවා ID විදිහට දෙන්න. නමුත් PVC කාඩ් එකක් ඇත්තටම ආයු කාලේ තියෙන්නේ වසර 2ක් විතර වගේ. ඒක වසර 2ක් ඇතුළත මේක ෆේඩ් වෙලා කැඩිලා බිඳලා යනවා. ඊට පස්සේ අපිට වෙනවා මේ ওই කාඩ් එක දුන්නොත් හැම දිනාටම අවුරුදු 2ක් පාසා මේ ID එක හැමතිස්සෙම මාරු කරන්න. නමුත් අපි ඒක හන්දා පොලිකාබන් කාඩ් එකක් දෙනවා. නමුත් අපි දැන් ඩිජිටල් ID එකට යනකොට මේ රටේ සියලුම දෙනාගේ ID එක අලුතෙන්ම ඩිජිටල් ID එකක් විදිහට පරිවර්තනය කරන්න, ඒ කියන්නේ ෆිසිකල් කාඩ් එකක් විදිහට ගන්න ඕන නැති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් තියෙන ID එකක් යම් කිසි කෙනෙකුට තියෙනවා නම් ඔහු කැමති නම් ඒ ID එකම ඉස්සරහට පාවිච්චි කරන්න. ඔහුට ඩිජිටල් ID එකක් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් ලබා දෙනවා. නමුත් ඔහුගේ තියෙන මේ ප්ලාස්ටික් කාඩ් එක මාරු කරන්න අවශ්‍ය නැහැ. ඒක ඒ විදිහටම ඔහුට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. නමුත් අලුතින් එන හැම කෙනෙකුටම අපි ඩිජිටල් ID එකක් ප්ලාස්ටික් කාඩ් එකක් විදිහට දෙනවා. මොකද අපි ඩිජිටල් ID එක ගෙනාවට මාස 6ක් වගේ කාලයක් ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා මේ ඩිජිටල් ID එක ගේන්න ඉන්ට්‍රොඩියුස් කරන්න. ඒ වෙනකොට අපි මේ රටේ තියෙන අනිකුත් ආයතනවල තියෙන සිස්ටම්ස් හැදිලා නැහැ මේ ඩිජිටල් ID එකක් ඩිජිටල් විදිහටම මේ පිළිගන්න සහ ඔතෙන්ටිකේට් කරන්න. ඕන් අවශ්‍යයි තාමත් අර තියෙන ID එකේ තියෙන ෆොටෝ එකේ මූණ බලලා එන පුද්ගලයාගේ මූණ බලලා ඉවරලා තමයි ඒ වෙරිෆිකේෂන් එක ගොඩක් වෙලාට කරන්නේ. ඉතින් ඒක අන්දා ඒ වාතාවරණය හැදෙනකන් අපිට යම්කිසි කාලයක් ඉන්ටරිම් පීරියඩ් එකට අවශ්‍ය වෙයි මේ ප්ලාස්ටික් කාඩ් එකයි ඩිජිටල් කාඩ් එකයි දෙකම පාවිච්චි කරන්න in parallel. එතකොට අපි බලාපොරොත්තු වෙනවා නොදුරු අනාගතයේම මේ ඩිජිටල් ID එක දුන්නට පස්සේ අපිට ප්ලාස්ටික් කාඩ් එක ඉවත් කරලා පුළුවන් වෙයි අපිට තනිකරම ඩිජිටල් ID එකක්. ඒ කියන්නේ තමන්ගේ ෆෝන් එකේ ඩිජිලොකර් කියන වගේ ඇප් එකක් හරහා සේව් කරලා තියාගන්න පුළුවන් තනිකරම ඩිජිටල් ID එකට
යන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒකට අවශ්‍ය සියලුම ඩිජිටල් යටිතල පහසුකම් හදන්න අපි අමාත්‍යාංශයෙන් මේ දවස්වල කටයුතු සූදානම් කරමින් ඉන්නේ. ඒ වගේ මම තව එකක් විතරක් සඳහන් කරන්න කැමතියි. ඕන් චෝදනාවක් කරා අපේ ගරු ජනාධිපති තුමාගේ ප්‍රධාන ඩිජිටල් උපදේශක ඩොක්ටර් හාන්ස් ගැන. ඔවුන් කිව්වා මේකක් අල්ලලිවරලා කතාවක් ඉස්සර සීඩියා දෙන ප්‍රශ්නයක් ගැන. නමුත් ඇත්තටම ඒ කියන චෝදනා සියල්ලක්ම බොරු. එම ආයතනය ඒ සීඩියා රිට්‍රීව් කරලිවරලා ඒ අවශ්‍ය නීති ක්‍රියාත්මක කරන්න ආයතනවලට ලබා දීලා තියෙනවා. ඒක ඒජිස් ඩිපාර්ට්මන්ට් එකෙනුත් ඒක දුන්නා කියලා සීඩියා දුන්නා කියලා සඳහන් වෙනවා. ඒක හන්ද මේ කියන චෝදනා සත්‍යයක් නෙමෙයි. ඒ වගේම ඒකේ ඒ කියන්නේ අවුරුදු 6කට පමණ පෙර ඒ කියන්නේ සීඩියා ඉල්ලන දවසට අවුරුදු 6කට පෙර වෙච්ච සීඩියා ගැන තමයි ඔය මේ ඉන්වෙස්ටිගේෂන් එක ගිහලා තියෙන්නේ. එතකොට ඒ සීඩියා රිට්‍රීව් කරන්න යම්කිසි කාලයක් ගිහලා තියෙනවා. මොකද ඒ කියන සීඩියා රිට්‍රීව් කරන්න ඒ තියෙන ඒ පද්ධතිය අලුතෙන් ලබා ගැනීමක් වෙලා තියෙන ඔය මේ ටේප් රෙකෝඩර්ස් වගේ ඒවා ඒ හරහා වෙච්ච ඩිලේ එකක් මිසක් නැතුව මේ සීඩියා ලබා දීමේ ගැටලුවක් තිබිලා නැහැ. ඒක ඒජිස් ඩිපාර්ට්මන්ට් එකකින් ඕන නම් ඒ කිව්ව මන්ත්‍රීතුමාට පුළුවන් තවදුරටත් විස්තර දැනගන්න. මම තවදුරටත් මගේ මේ අයවැය මේ විවාදයේ කාලය මම හිතන්නේ මේ ওই අභූත චෝදනාවලට තවත් මිඩම් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකන්ද මම මගේ ප්‍රධාන කතාවට ප්‍රවිෂ්ඨ වෙන්න. මේ ජාති ජනබලවේග ආණ්ඩුව මහජන හිතයිෂී ආණ්ඩුවක් විදියට මහජනයාට වග කියන රජයක් විදියට මම හිතන්නේ අපි කඩිනම් සංවර්ධනයක් කරා මෙහෙයවීමේදී ඩිජිටල්කරණයට ප්‍රමුඛ ස්ථානයක් අපි දීලා තියෙනවා. ඒකෙදී අපි ඇත්තටම රාජ්‍ය සහ පෞද්ගලික යන දෙපාර්ශ්වයටම කාර්යක්ෂමතාවය වැඩි කරන්න, ධාරිතාවය වැඩි කරන්න, නිෂ්පාදනවල ගුණාත්මක බව වැඩි කරන්න, වියදම හා නාස්තිය අවම කරන්න, දත්ත මත පදනම් වූ තීරණ ගැනීම, නිලධාරීවාදය නැති කිරීම හා දූෂණ වංචා අවම කිරීමට හැකියාව ඇති කිරීමට අපි ඩිජිටල්කරණයෙන් විශාල වශයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඩිජිටල්කරණයෙන් පමණක් අපිට පුළුවන් අපේ ආර්ථිකය 1/3 අතර ප්‍රමාණයක් ප්‍රසාරණය කරන්න වෙන කිසිම දෙයක් අපි ක්‍රියාත්මක නොකරත්. මොකද අපි දන්නවා මේ ඩිජිටල්කරණය අවම නැතිවීම හින්දා අපේ රටේ ගොඩක් රාජ්‍ය සේවාවන් ලබා ගන්න සෑහෙන පෝලිම් එනවා. ඒ වගේ මිනිස්සු සෑහෙන කාලයක් නාස්ති කරනවා පෝලිං වල. ඒ වගේම දවස් කීපයක් ඇවිල්ලා කාර්යාල කීපයක වෙලාව අරගෙන ඒ වගේ විශාල වශයෙන් අපේ නාස්ති කිරීමක් වෙන වෙලාවත් සහ සම්පතුත් ඒ සියල්ලක්ම නැති කරගන්න පුළුවන් අපි ඩිජිටල්කරණය හරහා. ඒක ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා මේ ඩිජිටල්කරණය අපේ ජනාධිපතිතුමාගේ මේ රට දියුණු කරන්න තියෙන ප්‍රධානම කාරණා තුනෙන් එක කාරණයක් වෙනවා ඩිජිටල්කරණය. ඒ හින්දා අපි මේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය හදලා තියෙනවා. ඒ කාර්යය අපි කැපවීමෙන්ම කරන්න. මේ ඩිජිටල්කරණය අපි මූලධර්ම 5ක් ඔස්සේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි ඩිජිටල් රාජ්‍යකරණය. එතකොට රාජ්‍ය පරිපාලනය හා රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමෙන් පරිවර්තනය කරලා ඒවා ඒ කාර්යක්ෂමතාවය වැඩි කරන්න, කඩදාසි රහිත නිලධාරීවාදය අඩු, විනිවිද පෙනෙන සහ සෑම පුරවැසියෙකුටම එකසේ ප්‍රවිෂ්ඨ විය හැකි රාජ්‍ය සේවාවන් සැපයීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ මගින් අපි බලාපොරොත්තු වෙනවා රජය සහ ජනතාව අතර තියෙන අන්තර් ක්‍රියාකාරකම් පහසු කරන්නත්, ජනතාවට ඔවුන්ට විනිවිද පේන සේවාවන් ලබා ගැනීමට හැකියාව ඇති කරන්නත්. ඒ වගේම අංක 2 විදියට ගන්න පුළුවන් අපිට ඩිජිටල් කර්මාන්තය. දැන් අපි දන්නවා නවෝත්පාදනය සහ ව්‍යවසායත්වය පෝෂණය කිරීම තුළින් තොරතුරු සේවා මෘදුකාංග සංවර්ධනය සහ ඩිජිටල් අලෙවිකරණය හා රැකියාව නිර්මාණය කිරීම තුළින් අපිට පුළුවන් අපේට රටට විශාල වශයෙන් අවශ්‍ය විදේශ විනිමය ගේන්න මේ ඩිජිටල් කර්මාන්තය හරහා. අපි දන්නවා දැන්ට ඩොලර් බිලියන 1.2ක් වගේ විදේශ විනිමයක් අපි මේ කර්මාන්තය හරහා අපි උපයා ගන්නවා. ඒක අපි ඩිජිටල් ඩොලර් බිලියන 5ක් දක්වා වර්ධනය කරන්න අපේ සැලසුම් සකස් කරමින් යනවා. එතකොට ඒකෙදී අපිට අවශ්‍ය වෙනවා නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය ඇති කරන්න. ඒකට අපි දන්නවා දැන් අපේ රටේ ඒ නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වයට අවශ්‍ය
වාතාවරණය හැදලා තියෙන ප්‍රමාණය ඉතාමත් අඩුවෙන් තියෙන්නේ. ඒකට අපි රාජ්‍ය අනුග්‍රහය සහිත පෞද්ගලික අංශත් ලෝක බැංකුව IFC වගේ ආයතනත් එක්ක එකතු කරගෙන අපි බලාපොරොත්තු වෙනවා රුපියල් මිලියන 50ක funds of funds ඒ කියන්නේ අරමුදල් වල අරමුදලක් ඇති කිරීම හරහා අපි කොහොමද මේ අලුතින් එන අපේ innovations product innovations ideas ඒ වගේම entrepreneurship අපි කොහොමද වර්ධනය කරලා ගන්න කියලා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අපේ මේ ඉන්න ෆ්‍රීලාන්සර්ස්ට. මොකද ඉස්සෙල්ලත් අදහස් ආවා මේ ෆ්‍රීලාන්සර්ස් ඇත්තම ලංකාවට ඒ කියන්නේ වෙනම පිරිසක් ඉදිරියට අඳුනාගෙන නොතිබුණත් ඔවුන් විශාල වශයෙන් ලංකාවට ඩොලර් ගේන කණ්ඩායමක්. අපි කොහොමද ඔවුන්ව ලියාපදිංචි කරලා ඔවුන්ගේ ආදායමට සරිලන විදිහට බැංකු ණය වැනි බෝල්‍යම අවස්ථා ලබා දීමට සඳහා ක්‍රමවේදයක් අපි හදන්නේ කොහොමද කියන එකත් අපි මේ දවස්වල සලකා බලමින් ඉන්නවා. ඊට පස්සේ අංක 3 විදිහට තියෙනවා ඩිජිටල් ආර්ථිකය. ඒ කියන්නේ ඩිජිටල් පේමන්ට්ස්, e-commerce සහ fintech මූල්‍ය තාක්ෂණයන් භාවිත කරගෙන කරන ගනුදෙනු තමයි ඩිජිටල් ආර්ථිකයට එන්නේ. ගරු නියෝජ්‍ය ඇමතුමනි තව විනාඩි 2ක කාලයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේක ඩොලර් බිලියන දැන් තියෙන 3.45 ඉඳන් ඩොලර් බිලියන 15 දක්වා වර්ධනය කරන්න. ඇත්තම ඩිජිටල් ආර්ථිකය ගත්තාම අපේ දල්දේශීය නිෂ්පාදනයේ 5% වගේ ඉතාමත් අවම ප්‍රමාණයක තමයි මේ අවස්ථාවේ තියෙන්නේ. ඒක දියුණු රටක් ගත්තාම ඒක 30ක් 40ක් වගේ ප්‍රමාණයකට වගේ ලොකු ප්‍රමාණයක් තියෙනවා. නමුත් අපි ඉතාමත් අඩු ප්‍රමාණයකින් ඉන්නේ. අපි පුළුවන් නම් ඩොලර් බිලියන 15ක් දක්වා අපිට වර්ධනය කරගන්න මේ ආර්ථිකය අපේ සමස්ත දල්දේශීය නිෂ්පාදනයේ 12ක් වගේ ප්‍රමාණයක් අපිට ළඟා වෙන්න පුළුවන්. ඒ හරහා අපි දැන් ළඟදී ගෞපේ කියන මේ සේවාව මේ ලොන්ච් කරා. අපි බලාපොරොත්තු වෙනවා ලංකා QR කියන පේමන්ට් සිස්ටම් එකත් පාවිච්චි කරගෙන ඉතාමත් කඩිනම් විදියට ඩිජිටල් පේමන්ට්ස් වලට ගිහිල්ලා කඩේ පාරයිනේ තියෙන පොඩි කඩයකට උනත් ඩිජිටල් මාධ්‍ය හරහා ගෙවීම කරන්න. මොකද අපි ඩිජිටල් පේමන්ට්ස් වලට යන්න ඕන. මොකද මේ රටේ රුපියල් ට්‍රිලියන 1.5කට ආසන්න ප්‍රමාණයක් මුදල් ඉදිරියට ගැවසෙනවා. මේ මුදල් අපිට පුළුවන් නම් අඩුම තරමින් 3න් එකක් අපේ ෆයිනෑන්ෂල් සිස්ටම් එකට ගේන්න. ඒ මුදල් අපේ රජයේ සහ පෞද්ගලික අංශවල ආයෝජනයට කරන්න පුළුවන් මුදල් වෙනවා. ඉතින් අපි ඒ හරහා පුළුවන් අපි අතරම ආර්ථික වර්ධන තවත් වැඩි කරන්න. ඒ වගේම අපි මුදල් සරිසරණයට අපේ රජය දල්දේශීය නිෂ්පාදනයෙන් 1.25ක් වගේ ප්‍රමාණයක් වීදමක් තියෙනවා. මොකද අලුත් මුදල් නෝට්ටු ප්‍රින්ට් කරන්න ඒ පරණ නෝට්ටු ආපු අරගෙන අලුත් නෝට්ටු දෙන්නේ වගේ ඒ සිස්ටම් එකට සෑහෙන වීදමක් තියෙනවා. අපිට පුළුවන් නම් මුදල් නෝට්ටු විදිහට පාවිච්චි කරන අඩු කරන්න ඒවත් අපිට රාජ්‍යයට ඉතිරියක් වෙනවා. ඒවා පුළුවන් අපිට අනිත් මේ අපේ ආර්ථික කටයුතු වැඩවලට යොදවන්න. හතරවෙනි එක තමයි උපාය මාර්ගික කර්මාන්තය ඩිජිටල්කරණය, කෘෂි සංචාරක දීවර හා නිෂ්පාදන කර්මාන්තය මේ ඩිජිටල්කරණය හරහා කොහොමද ඒවයි ඵලදායීතාවය වැඩි කරන්න. පස්වෙනි එක විදිහට තියෙනවා අපේ ඩිජිටල් ශ්‍රම බලකාය වර්ධනය. ඒක අපිට දැන්ට තියෙන 85000ක් විතර වෙන ශ්‍රම බලකාය ගරු නියෝජ්‍ය ඇමතුමා ඔබතුමාගේ කාලය අවසන් ඉක්මනින් අවසන්. ලක්ෂ 2ක් මම තප්පරයෙන් මම ඉවර කරනවා. ලක්ෂ 2ක් දක්වා වර්ධනය කරන්න. ඒකට අපිට රාජ්‍ය සහ පෞද්ගලික කියන අංශ දෙකේම අධ්‍යාපන ආයතනත් එක්ක රටට සහ ලෝකයට අවශ්‍ය ඩිජිටල් තාක්ෂණික ඉංජිනේරුවන් හදන්නේ කොහොමද කියන ඒ වැඩසටහන ක්‍රියාත්මක කිරීම හරහා අපි බලාපොරොත්තු වෙනවා අපේ ඉන්න දැන් ඉන්න ඉංජිනේරුවන්ගේ දැනුමත් හැකියාවත් වර්ධනය කිරීම සහ අලුතෙන් එන ඉංජිනේරුවන් අපිට වැඩදායි ඉතාමත් හයි වැලියු ටෙක් ඔන්ටර්ප්‍රනර්ස් ලෙවල් එකට ගෙනියන්නේ කොහොමද කියලා වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. මේ හරහා අපි බලාපොරොත්තු වෙනවා දෙවන්ත ඩිජිටල්කරණය කරා රට අනාගතය සුව පැත්තට ගෙනියන්න. බොහොම ස්තුතියි.